අයිබෝන් ඔයාලා හැමදෙනාටම ඉතින් මං හිතනවා ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා. ඉතින් ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි මගේ වීඩියෝස් බලනවට. ඒ වගේම subscribe කරලා like එකක් දාලා අනිත් අයත් එක්ක share කරනවටත් ඔයාලට ගොඩාක් ස්තුතියි. මේ ලස්සන බ්ලවුස් එක නිර්මාණය කරනකොට ඔයාලට පුළුවන් ඊටම සැහැල්ලු රෙදි වර්ගයක් පාවිච්චි කරන්න. ඒ වගේම තනි පාට රෙද්දකින් මේක මේ බ්ලවුස් එක නිර්මාණය කරනවා නම් ගොඩක් ලස්සනයි. ඉතින් අපි බලමු කොහොමද මේ බ්ලොක් එක හදාගන්නේ කියලා. ඉතින් සුපුරුදු පරිදි මම පාවිච්චි කරන්නේ අංශ ඩාටයක් රහිත ඉන ඩාටයක් සහිත බේසික් බ්ලොක් එක. මේ මද බුරුලක් සහිත බේසික් බ්ලොක් එක තමයි මම පාවිච්චි කරන්නේ. ඉතින් මෙතනදී මම ඩාට් එක මසා ගන්න නැහැ. ඒ වගේම ඔයාලට පුළුවන් මේ විදිහට මැද නම්මක් ඇතුව මුලින්ම ඔයාලගේ බේසික් බ්ලොක් එක තවත් කොලයකට ගන්න. ඊට පස්සේ අපිට අවශ්‍ය වෙනවා අපේ උරහිස අත්කට පැත්තෙන් උරහිස මුදුනේ සිට ඒ කියන්නේ කර පැත්තෙන් නෙමෙයි ඔයාලට දැන් පේනවා අත්කට පැත්තෙන් අඟල් 4 සිට 4.5ක් පහළට මාක් කරලා තිරස් අතට ඉරක් ඇඳ ගන්න. මොකද අපි යොක් කොටසක් මෙතනදී නිර්මාණය කරගන්නවා. ඉතින් අපි ගොඩක් උසමහත කෙනෙකුට මේ යෝක් එක දානවා නම් 4.5ක් ගන්න පුළුවන්. ස්මෝල් කෙනෙකුට ගන්නවා නම් 3.5කුත් ඒ වගේම ලාර්ජ් කෙනෙකුට ගන්නවා නම් අඟල් 4කුත් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම ගත්තේ අඟල් 4ක්. මේ විදිහට යෝක් කොටස මම පතුරුමින් කපලා අයින් කර ගන්නවා. දැන් ඔයාලට පුළුවන් මේ ඉදිරිපස කර ගැඹුරෙන් නැවත අඟල් භාගයේ සිට අඟල් 1ක් ඉහළට ලකුණු කරගන්න. ඉතින් මෙතනදී එකවරම ඔයාලා රෙද්ද පාවිච්චි කරන්න පුළුවන්. හිතන්නකෝ මේ නිල් පාට කොලේ රෙද්ද කියලා. එතකොට ඔයාලට මේ විදිහට බ්ලොක් එක රෙද්ද මතින් තියලා මෙන්න මේ ආකාරයට ඔයාලට කැමති නම් පින් ගහ ගන්න පුළුවන්. ඊට පස්සේ කර ගැඹුර ඔයාලා ඉහළට ලකුණු කරන්නේ. කර ගැඹුර අඩු වෙනවා. වැඩි වෙන්නේ කර ගැඹුර අපි අඩු කරගන්නවා. ඒ නිසා ඔයාලට පුළුවන් අඟල් භාගයේ සිට අඟලක් ඉහළට ලකුණු කරගන්න. ඉතින් මේක බ්ලවුස් එක දැමීමේ අපහසුතාවයක් වෙන්නේ නැහැ. මොකද අපි පිටුපස්සට විවරයක් තියාගන්නවා මේ බ්ලවුස් එකේ. ඒ නිසා ඔයාලට ඒ ගැන ප්‍රශ්නයක් ඇති කරගන්න ඕනේ නැහැ. මේ විදිහට අඟල් භාගයේ සිට අඟලක් නැවත ඉහළට අපි ලකුණු කරගන්නවා. ඉතින් ඔයාලා මේක රෙද්ද මත කරනවා නම් ඔයාලට මේකම මෙහෙන් වාසිය තියාගන්න පුළුවන්. ඉතින් කරටත් ඔයාලට අඟල් කාලයේ සිට අඟල් භාගයක් තියාගන්න පුළුවන්. ඊට අමතරව උරහිසට යෝක් එකේ පහළ කොටසට අඟල් භාගයක් බැගින් අපි තියාගන්නවා. දැන් ඔයාලට පුළුවන් අපේ බ්ලවුස් එකේ පහළ කොටස එකවර රෙද්දට තියලා මැද නම්මක් ඇතිව කපා ගන්න. ඉතින් මෙතනදී ඔයාලට මතකනේ අපේ ඩාට් එකේ අගයක් තියෙනවා. ඒ නිසා බ්ලවුස් එක ගොඩාක් ලොකු කරගන්නත් එපා. ඒ නිසා අපිට මේ පොඩි ගැද ප්‍රමාණයක් තමයි තියෙන්නේ. ඔයාලට අඟල් 1.5 සිට 2ක් රැලි සඳහා දෙන්න පුළුවන්. ඉතින් ටිකක් මහත කෙනෙක් ඉන්නවා නම් අඟල් 3 දක්වා ඔයාලට මේ ගැද ප්‍රමාණයට අවශ්‍ය කරන මිනුම ලබා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට රෙද්ද මත තියලා ඔයාලට කපා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී අමතක කරන්න එපා බ්ලවුස් එකේ වාටි සඳහාත් මෙහෙම වාසිය තියාගන්න. ඉතින් ඔයාලට අඟල් භාගයේ සිට අඟලක් දක්වා වාටි සඳහාත් මෙහෙම වාසිය තියාගන්න පුළුවන්. ඔයාලා ඕවලොක් කරලා වාටිය එකපාරක් විතරක් නමල මහනවා නම් අඟල් භාගයක් හොඳටම ප්‍රමාණවත් වෙනවා. අංශටත් ඔයාලට අඟල් භාගයේ සිට අඟලක මෙහෙම වාසිය දෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි අපි මේක කපාගෙන තියෙන්නේ. මම නිර්මාණය කරගෙන තියෙන ඊටම අඩු රැලි ප්‍රමාණයක්. ඉතින් ඔයාලට පුළුවන් මම කලින් කිව්වා වගේ සයිසස් වැඩි වෙනකොට ගැදර් ප්‍රමාණයට අවශ්‍ය කරන මෙම්ම චුට්ටක් වැඩි කරලා ගන්න.
දැන් අපේ බ්ලවුස් එකට අදාළ පිටිපස්ස කොටස තමයි නිර්මාණය කරගන්නේ. ඉතින් මෙහිදී ඔයාලට පිටිපස්සටත් කැමති නම් යෝක් කොටසක් දාගන්න පුළුවන්, ගැද කරගන්න පුළුවන්. ඉතින් මෙතනදී මම කිසි දෙයක් කරගන්නේ නැහැ. කෙලින්ම සාමාන්‍ය විදිහට පිටිපස්සට විවරයක් දාලා තමයි මේ බ්ලවුස් එකේ පිටුපස නිර්මාණය කරගන්න. ඉතින් ඔයාලට පළු දෙකට වුණත් මේක නිර්මාණය කරලා කරට අවශ්‍ය කරන විවරය හදාගන්න පුළුවන්. මම මෙතනදි කරන්නේ මැද නැම්මට තමයි මේක කපාගෙන ඊට පස්සේ පිටුපස කර මුදුනේ සිට අඟල් 7ක පමණ ප්‍රමාණයක පොඩි විවරයක් දාගන්න. ඉතින් අඟල් 7ට වඩා වැඩියෙන් ගන්න අවශ්‍ය නැහැ. ගොඩක් මහතම කෙනෙකුට 7ක් ප්‍රමාණවත් වෙනවා. අනිත් අයට අඟල් 5 සිට අඟල් 6ක විවරයක් ඔයාලට තියාගන්න පුළුවන්. වගේම මෙතනදී ඔයාලට පයිපින් එකක් යොදා ගන්න කරණීමා කරගන්නත් පුළුවන්. පයිපින් එක යොදා ගන්නකොට ඔයාලට විවරයේ සඳහා පොඩි බටන් එකක් හදා ගන්න පුළුවන් ලූප් එකක් එක්කලා. ඉතින් මෙතනදී මේ හදාගත්ත බ්ලොක් එක රෙද්ද මත තියලා එකවර මෙහුම් වාසි තියා ගනිමින් ඔයාලට මේක නිර්මාණය කරගන්න පුළුවන්. මෙතනදී කරේ ගැඹුරක වෙනසක් වෙන්නේ නැහැ. මූලික කර ගැඹුරට තමයි පිටුපස කොටස අරගෙන තියෙන්නේ. ඉතින් මේ විදිහට ඔයාලට පුළුවන් පිටිපස්ස කොටස කපාගෙන මෙහුම් වාසිත් එක්කම කපා ගන්න. ඊට පස්සේ වෙන මේ ආකාරයට විවරය හදා ගන්න පුළුවන්. මෙතනදී ඔයාලට පේසිමක් දා ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ විවරය සඳහා පයිපින් යොදා ගන්න පුළුවන්. ඉතින් මගේ වීඩියෝස් බලන්න. ඔයාලට ගොඩාක් වීඩියෝස් වල බලා ගන්න පුළුවන් මේ විදිහට විවරයක් හදා ගන්න ආකාරය. ඉතින් ප්ලැකට් එකක් විදිහට කරගන්නව නම් අඟල් කාලා දෙපැත්තේ හිටින්නට හදා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මැද නිකම්ම තනි ඉරකින් සිරස් ඉරකින් මේක කපාගෙන ඔයාලට පේසින් දාලා හදා ගන්නත් පුළුවන්. ඉතින් ගොඩක් ආකාරයට මේ විවරය හදා ගන්න පුළුවන්. දැන් අපි බලමු මේ අත් කොටස කොහොමද නිර්මාණය කරගන්නේ කියලා. ඉතින් ඔයාලට කලින් ඉගෙන ගත්ත අතේ බේසික් බ්ලොක් එක මේ විදිහට අරගෙන ඔයාලට පුළුවන් මුලින්ම වට ඇඳ ගන්න. ඊට පස්සේ ගැද අත ඉහළ ගැද කිරීම සඳහා ඔයාලට අඟල් 2 සිට අඟල් 3ක් ඉහළට මාක් කරලා අතේ හැඩය නිර්මාණය කරගන්න පුළුවන්. ඉතින් මේ බ්ලවුස් එකට අපි යොදාගෙන තින්නේ බිෂොප් අතක්. ඉතින් අපි මේ අත ඉතාම පහසුවෙන් නිර්මාණය කරගන්න පුළුවන්. ඉතින් බිෂොප් අත් වර්ගත් ගොඩක් තියෙනවා. මෙතනදී ඉතාම සරල ආකාරයට නිර්මාණය කරගත්ත බිෂොප් ස්ලීව් එකක් තමයි මේ බ්ලවුස් එකට යොදාගෙන තියෙන්නේ. ඉතින් මම කලින් කිව්ව විදිහට ඔයාලට අවශ්‍ය කරන අත පප් කිරීම සඳහා අවශ්‍ය කරන ගැද ප්‍රමාණය අඟල් 1 සිට 3ක් දක්වා ගන්න පුළුවන් වැඩිපුර ප්‍රමාණයක් අවශ්‍ය නම්. ඉතින් මම මේ විදිහට අඟල් 2ක් තමයි අරගත්තේ. ඉතින් ඔයාලට මේ වට කපාගෙන ඊට පස්සේ අපි මේක මැදින් නැවත ස්ලෑෂ් කරගන්නවා. ඊට පස්සේ පහළ අතේ පහළ කොටසට අවශ්‍ය කරන ගැදර එක සඳහා ඔයාලට අඟල් 1.5 සිට අඟල් 2 දක්වා ප්‍රමාණයක් ගන්න පුළුවන්. ඉතින් මම අඟල් 2 දෙපැත්තට අඟල් 4ක් අරගන්නවා. ඉතින් මේ විදිහට ඈඩ් කරලා අපි මේ අත හදා ගන්නවා. ඒ වගේම පහළට අත වාටි සඳහා හිනි පයිපින් එකක් තමයි අපි යොදාගෙන තියෙන්නේ. අතේ දිග ඔයාලට අඟල් 18 සිට අඟල් 22 දක්වා ගන්න පුළුවන්. සාමාන්‍ය අත දිගටම අවශ්‍ය නම් අඟල් 22ක් දක්වා ඔයාලට ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඔයාලා රෙද්ද මත එකවරම කරගන්න අමාරු නිසා කලින් කියලා දුන්නු ආකාරයට බේසික් බ්ලොක් එක පාවිච්චි කරගෙන අත නිර්මාණය කරලා ඊට පස්සේ ඔයාලා පාවිච්චි කරන රෙද්ද මත මේ විදිහට පතුරම ඈඩ් කරගනිමින් ඇල්පෙන් ඉති ගහගෙන වට ඇඳ ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මෙහුම් වාසි තබාගෙන කපා ගන්න පුළුවන්. ඉතින් හිතන්නකෝ මේ නිල් පාට කොළය රෙද්ද කියලා. ඉතින් ඔයාලට මේ ආකාරයට නිර්මාණය කරගන්න පුළුවන්. ඉතින් ඊටාම පහසුවෙන් නිර්මාණය කරගන්න පුළුවන් මේ බ්ලවුස් එක. ඊටාම සරල මෝස්තරයක්. ඉතින් ඔයාලට ඔෆිස් යනකොට වුණත් ලස්සනට නීට් එකට ඇඳගෙන යන්න පුළුවන්. ඉතින් ඔයාලා කැමති නම් මේක මහලා හැට බලන්න අමතක කරන්න එපා. ඔයාලගේ වටිනා අදහස් කමෙන්ට් බොක්ස් එකේ දාන්න.
ඉතින් නැවතත් හමු වෙමු. ඔයාලා හැමදෙනාටම ප්‍රයෝජනවත් වීඩියෝ එකකින් ගිහින් එන්නම්. හැමදෙනාටම ආයුබෝවන්. හැමෝම පරිස්සමෙන් ඉන්න. මම නැවතත් ඔයාලා හැමදෙනාටම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. මගේ channel එක subscribe කරලා like දාලා comment එකක් දානවට. ඉතින් හැමෝම පරිස්සමෙන් ඉන්න. හැමදෙනාටම සුබ දවසක්.